ඔබ මේ දකින්නේ ලෝකේ වැඩිම අනුගාමිකයන් පිරිසක් සිටින සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බිලියනපති ක්‍රීඩකයායි. නමුත් ඔහුගේ ජීවිතයේ ආරම්භ වූයේ ඉතාම දුප්පත් මඩකුහුරුවකින්. කුඩා කාලේ හදවතේ සැත්කමකට මුහුණ දුන් මේ දරුවා අද ලෝකයේ ඉතිහාසගත පාපන්තු ක්‍රීඩකයන් අතර ඉහළින්ම සිටී. මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සැබෑ ජීවිත කතාවයි. මෙම කතාව අවසානයේ දක්වාම නරඹන්න. මේ ඔබේ ජීවිතය වෙනස් කරන පාඩමක් වේවි. 1985 පෙබරවාරි 5 වෙනිදා පෘතුගාලයේ මැඩෙයිරා දූපතේ ෆොන්වල් නගරයේ ඉතා සාමාන්‍ය දුප්පත් පවුලක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ උපත ලැබුවා. ඔහුගේ පියා ජෝසේ ජෙනිස් උද්‍යාන සේවකයෙක් සහ ක්‍රීඩා සමාජයක උපකරණ භාරකරුවෙක්. මව මාරියා ඩොලරේස්. ඇය ආහාර පිසීමේ රැකියාවක නිරත වූ අතර පිරිසිදු කරන්නියක් ලෙසද සේවය කළා. ඔවුන්ගේ ආර්ථික තත්ත්වය කෙතරම් දුර්වලදයත් රොනාල්ඩෝ උපදින්නට මාස කීපයකට පෙර ඔහුගේ මව ඩොලරේස් තමාට තවත් දරුවෙකු බිහි කිරීමට නොහැකි බව සිතා ගබ්සා කිරීමට පවා උත්සාහ කර ඇති බව පසුව හෙළි කළා. නමුත් වාසනාවකට වෛද්‍යවරු එය ප්‍රතික්ෂේප කළා. එදින ලෝකයට උපන්නේ අනාගත ලෝක අධිරාජ්‍යයෙක්. කුඩා කාලයේ සිටම ඔහුගේ එකම සිහිනය වූයේ පාපන්දු ක්‍රීඩකයෙක් වීමයි. පාසල් පොත්වලට වඩා ඔහු ආදරය කළේ පාපන්දුවටයි. හිමිතිරි උදෑසනේ සිට හිරු බැස යනතුරු ඔහු වීදිවල පන්දුවලුහු බැද ගියා. ඔහුගේ යහළුවෝ නිදාගත් පසුවත් ඔහු තනිවම බිත්තියට පන්දුව පයින් ගසමින් ක්‍රීඩා කළා. මේ උමතු ආශාව තමයි ඔහු අද මෙතනට ගෙන ආවේ. ළමෙක් වගේ වුණත් පාපන්දු කියන්නේ ඔහුගේ ජීවිතය කියලා ඉතා ඉක්මනින්ම පැහැදිලි වුණා. ඔහුගේ වේගය, තීරණ ගැනීමේ හැකියාව සහ ගෝල් එකක් ලැබෙනකම් නවතින්නේ නැති මනෝභාවය අන් අයගෙන් වෙන් වෙලා පේන්න පටන් ගත්තා. වයස අවුරුදු 12දී රොනාල්ඩෝට ජීවිතයේ විශාලතම තීරණය ගැනීමට සිදු වුණා. ඔහුගේ දක්ෂතාවය හඳුනාගත් ස්පෝටින් ලිස්බන් සමාජය ඔහු තෝරාගත්තා. නමුත් ඒ සඳහා ඔහුට තම පවුල හැර කිලෝමීටර් 1000කට වැඩි දුරක් තනිවම යාමට සිදු වුණා. ඒ දවස්වල පෘතුගාලයේ ගුවන් යානා ප්‍රවේශයක් පවා තිබුණේ නැහැ. ඒ කාලේ ඇකඩමියේ ඉන්න අනිත් ළමයි ඔහුගේ මඩේරා ගමේ උච්චාරණයට සරදම් කළා. ඔහුට ගොඩාක් තනිකමක් දැනුණා. බොහෝ රාත්‍රීවල ඔහු මව මතක් කරමින් කොට්ටේ හිස තබා හැඬුවා. නමුත් ඔහු එක දෙයක් තීරණය කළා. මම කවදාවත් අත්හරින්නේ නැහැ. මම මෙතනින් සාර්ථක වෙලා තමයි ආපහු යන්නේ. නමුත් ජීවිතේ එතරම් පහසු වුණේ නැහැ. වයස අවුරුදු 15 දී රොනාල්ඩෝගේ ජීවිතයට තවත් විශාල අභියෝගයක් ආවා. හදිසි වෛද්‍ය පරීක්ෂණයකදී වෛද්‍යවරු ඔහුගේ හදවතේ අසාමාන්‍ය වේගවත් ස්පන්දනයක් ඇති බව සොයාගත්තා. ඒ තත්ත්වය ටැකිකාඩියක් ලෙස හැඳින්වෙනවා. සියලු දෙනා සිතුවේ ඔහුගේ පාපන්දු ජීවිතයේ අවසන් විය හැකි බවයි. ඒ මොහොතේ ඔහුට ඊටාම බියක් දැනුණා. ඔහුට හදිසි ලේස සැත්කමක් සිදු කළා. වාසනාවකට සැත්කම සාර්ථක වුණා. දින කිහිපයකින් ඔහු නැවත පුහුණු පිටියට පැමිණියා. මේ අත්දැකීම ඔහුට උගන්වා දුන්නා ජීවිතයේ අස්තිරයි, නමුත් අදිෂ්ඨානය නම් සදාකාලිකයි කියන එක. රොනාල්ඩෝගේ ජීවිතේ ලොකු වේදනාවක් වුණේ ඔහුගේ පියාගේ මරණය. මත්පැන් භාවිතය නිසා පියාගේ සෞඛ්‍ය පිරිහි අවසානයේ ඔහු අහිමි වුණා. මේ සිද්ධිය රොනාල්ඩෝගේ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කළා කියලා කියන්න පුළුවන්. ඒත් ඒ වේදනාව ඔහු අඩාල කළේ නැහැ. 2003 දී රොනාල්ඩෝගේ ජීවිතයේ සුප්‍රසිද්ධම හැරවුම් ලක්ෂයට එනවා. ස්පෝටින් ලිස්බන් සහ මැන්චෙස්ටර් යුනයිටඩ් අතර පැවති තරගයකදී රොනාල්ඩෝ මැන්චෙස්ටර් ආරක්ෂක වරල්ල කඩා බිඳ දානවා. ඔහුගේ මෙම සුවිශේෂී දක්ෂකම දැකපු මැන්චෙස්ටර් ක්‍රීඩකයෝ ගිහින් තමන්ගේ කළමනාකරු වන සර් ඇලෙක්ස් ෆර්ගියුසන්ට කිව්වා
අපි මේ ළමයාව අපේ සමාජයට ගන්න ඕන කියලා. එදා රෑම ඔහු මැන්චෙස්ටර් යුනයිටඩ් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා. ජෝර්ජ් බෙස්ට් හා ඩේවිඩ් බෙකම් පැළඳී පුරාවෘත්තීය අංක 7 ජර්සිය ඔහුට හිමි වුණා. එතැන් සිට ඔහු ඉගෙන ගත්තේ ෆර්ගියුසන්ගෙන් දක්ෂතාවයට අමතරව විනය සහ කැපවීම ගැන. 2009 දී ඔහු රියල් මැඩ්රිඩ් වෙත ලෝක වාර්තාගත මුදලකට සම්බන්ධ වුණා. එහි ඔහු වසර 9ක් ගත කළා. තරඟ 438කදී ගෝල 450ක්. ඒ ඉතිහාසයේ අති විශිෂ්ටතම ගෝල වාර්තාවක් වුණා. ඔහු 4 වතාවක් චැම්පියන්ස් ලීග් ජයගත්තා. බ්ලොන්ඩියෝර් සම්මාන 5ක් දිනාගත්තා. ලියෝනල් මෙසි සමග ඇති වූ ඔහුගේ ප්‍රතිවාදීත්වය මෙම පරම්පරාවේ ශ්‍රේෂ්ඨතම පාපන්දු යුගය බවට පත් කළා. නමුත් රොනාල්ඩෝගේ උත්තරීතම ගෞරවය වූයේ තම රට වෙනුවෙන් කළ දේ. 2016 දී යුරෝපා ශූරතා අවසන් තරගයේදී ඔහුට දරුණු තුවාලයක් සිදු වුණා. වේදනාවෙන් කඳුළු සලමින් ඔහු පිටියෙන් පිටව ගියා. ඒ ඔහුගේ රටේ ඉතිහාසයේ විශාලතම තරගය. නමුත් ඔහු බංකුවේ වාඩි වී සිය කණ්ඩායමට කෑගසමින් අඬ දුන්නා. අවසානයේ පෘතුගාලය ජයගත්තා. රොනාල්ඩෝ ලෝකයට පෙන්වා දුන්නා නායකයෙක් කියන්නේ පිටියේ ඉන්න කෙනෙක්ම නෙවෙයි අන් අයව ජයග්‍රහණය කරවන්න උත්සාහ කරන කෙනා කියලා. යුවෙන්ටස්, මැන්චෙස්ටර් යුනයිටඩ් සහ පසුවල් නසර් වගේ ක්ලබ්වලදීත් ඔහු තමාගේ වෘත්තීයභාවය පෙන්නුවා. වයසින් වැඩි වුණත් පර්ෆෝමන්ස්, ඒ වගේම ෆිට්නස්, ඩිසිප්ලින් සහ හංගර් එක අඩු නොවීම ඔහුගේ විශේෂත්වය වුණා. 2024 දී ඔහු නිල තරඟවලදී ලබාගත් ගෝල ගණන 900 සීමාවට ළඟා වුණා. 2025 දී පෘතුගාලය සමග නේෂන්ස් ලීග් අවසාන මහා තරගය ජයග්‍රහණයට ඔහු දායක වුණා. ඉරානයේ අලිටීගේ වාර්තාව බිඳදම්මින් ඔහු ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල රැස් කළ ක්‍රීඩකයා බවට පත් වුණා. එය ගෝල 200කට වඩා. රොනාල්ඩෝගේ දක්ෂතාවයේ පමණක් ඔහුව මෙතනට ගෙන ආවේ නැහැ. ඔහුගේ සැබෑ ශක්තිය තමයි ඔහුගේ අසාමාන්‍ය විනය. ඔහු දිනකට පැය 8ක් නිදා ගන්නවා. ඔහුගේ ශරීරයේ මේද ප්‍රතිශතය 7ක් පමණයි. ඔහු කිසිදා මත්පැන් පානය නොකරයි. සෝඩා පාන නොබොයි. රොනාල්ඩෝ කියලා කියන්නේ පිටියේ සුපර්ස්ටාර් කෙනෙක් විතරක් නෙවෙයි. තම දරුවන් සමග ගත කරන සෑම මොහොතක්ම ඔහු අගය කරනවා. මෙම ලෝකයේ පුරාවෘත්ත ක්‍රීඩකයා ලොව පුරා දරුවන්ට උපකාර කරනවා. රෝහල් සඳහා පරිත්‍යාග කරනවා. ඔහු සාර්ථකත්වය අර්ථ දක්වන්නේ තමාට පමණක් නොව අන් අයටද උපකාර කිරීමක් ලෙසයි. ඔහුගේ ප්‍රසිද්ධ කියමනක් තමයි talent without hard work is nothing. ඒ කියන්නේ වෙහෙස මහන්සිය නැති දක්ෂතාවයට කිසිදු වටිනාකමක් නැහැ යන්න. My best words is dedication and hard work. To achieve this kind of things you need to work hard. අදටත් වයස 39 ඉක්ම වූ ඔහු තරුණ ක්‍රීඩකයන්ට වඩා දෙගුණයක් වෙහෙස මහන්සි වී පුහුණු වෙනවා. මේ තමයි CR7 සන්නාමය පිටපස ඇති රහස. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අද ඉන්නේ ලෝකයේ ධනවත්ම ක්‍රීඩකයෙකු ලෙස. නමුත් ඔහු කිසිදා අමතක කළේ නැහැ තමා පැමිණි මාවත. ඔහු තම මවව සෑම විටම රැකබලා ගත්තා. 2020 දී ඇයට ආඝාතයක්ද ඇති වුණා. නමුත් රොනාල්ඩෝ ඇයව කිසිදා තනි කළේ නැහැ. ඔහු තම මව යථා තත්ත්වයට පත් කර ගැනීමට උපරිම උත්සාහයක් ගත්තා. ඇය ඔහුගේ ජීවිතයේ වීරවරියයි. ඔබ කොතනින් ආරම්භ කළාද කියන එක නොව ඔබ කොපමණ කැපවීමෙන් ඔබේ සිහිනය පසුපස යනවාද කියන එකයි වැදගත්. දුප්පත්කම, අසාර්ථකත්වය, විවේචන සහ බාධක මේ කිසිවක් ඔබේ අවසාන ගමනාන්තය තීරණය කරන්නේ නැහැ. ඔබේ අධිෂ්ඨානයයි ඔබේ අනාගතය තීරණය කරන්නේ. ඉතින් ඔබ මෙම කතාවෙන් යමක් ඉගෙන ගත්තා නම් මෙම වීඩියෝවට ලයික් කරන්න. ඔබේ මිතුරන් අතර ෂෙයා කරන්න. මෙවැනි තවත් ආශාදජනක සාර්ථකත්වයේ කතා නැරඹීමට අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කළ අසල ඇති බෙල් එක ඔබන්න. මතක තබා ගන්න.
සාර්ථකත්වය යනු වාසනාවක් නොවේ. එය අත් නොහරින අයගේ ත්‍යාගයයි. ඔබගේ සිහිනය ජීවත් කරන්න. එසේනම් ඊළඟ වීඩියෝවෙන් හමුවෙමු. ඔබ සැමට ජය වේවා.